සුබ දවසක් මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අම්මලා හැමෝටම අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ප්‍රෙග්නන්ට් වුණාම අපිට ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අපිට බොහෝ දෙනෙක්ට එන අපහසුතාවයක් පිළිබඳව ඒක සමහර අයට වෙන්නේ ඇයි කියන එක ගැන අපිට සමහර අය කියන සමහරට පහසුයි සමහර අය කියන සමහරට පහසු නැහැ. ඒතර මේක ගැන කතා කරන්න තමයි අද මම වීඩියෝ එක අරන් ඉන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි. අපි දැන් මේ අපේ පොයින්ට් එක ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ ප්‍රෙග්නන්ට් වෙන එක. ඒ කියන්නේ ගැප් ගැනීම කියන්නේ අපේ ශරීරය එකිනෙකාට වෙනස්නේ. එතකොට ඒක හැම කෙනාටම හැම අම්මටම එකම විදිහකට දැනෙන්නේ නැහැ. එක කෙනෙක් අම්මෙක්ට දැනෙන විදිහ නෙමෙයි අනිත් අම්මට දැනෙන්නේ. එතකොට සමහර වෙලාවට පළවෙනි අම්මට පළවෙනි බබාට දැනෙන විදිහ නෙමෙයි දෙවෙනි බබාට අපිට දැනෙන්නේ. ඒතර ඒවත් අතර එකම අම්මටත් ඒ වුණාට වෙනස වීම වෙන්න පුළුවන්. එතකොට සමහරුන්ට මෝර්නින් සික්නස් තියෙනවා සමහරින්ට ඉවිනින් සික්නස් තියෙනවා. එතකොට සමහරුන්ට ගොඩාක් අයට තියෙන්නේ උදේ ඇඳෙන් නැගිට ගන්න බැරි තරම් වමනේ යනවා. එතකොට අපිරියාව තියෙනවා කෑම කන්න බෑ. එතකොට සමහර අය ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නෙත් ඒ සිම්ටම්ස් එක. එතකොට අපිරියයි කෑම ගන්න බෑ. අන්න එතකොට තමයි අපි ටෙස්ට් එකක් බලන්නේ. එතකොට අපි ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. එතකොට මේක වෙන්නේ විද්‍යාත්මක හේතුව ගත්තොත් අපි අපේ සිරුරේ තියෙන වෙන හෝමෝන වෙනස්කම තමයි මේක ප්‍රධානම හේතුව වෙන්නේ. ඒ කියන්නේ අපේ ගැප් ගත්ත මුල් කාලයේදී සිරුරේ අපේ තියෙන HCG හෝමෝන එක මම එක දාන්නම් මේක ඉගෙනම ඒක ඉතා වේගයෙන් ශීඝ්‍ර ලෙස ඒ හෝමෝන එක වැඩි වෙනවා. එතකොට අපිට වමනය අපිරියාව ඒ කියන්නේ ප්‍රධානම දේ ඒ හෝමෝනේ ඇති වෙන්නේ වමනය අපිරියාව කියන දේ. ඒතර සමහර අම්මලට ඒක වෙන්නේ නැහැ. අපි දන්න කියන්නේ මට අදකින් කරනවා මට ඒක උනේ නැහැ. හැබැයි මගේ හස්බන්ඩ්ගේ නංගිලා දෙන්නටම ඒක වුණා. ඒ කියන්නේ ඒක වෙන්නේ අම්මලා ඒ ශරීරයේ ඒක දරා ගන්න තියෙන මොකද ප්‍රතිශක්තිය අනුව. ඒ කියන්නේ දරා ගැනීමේ ඒ හෝමෝන මට්ටම දරා ගැනීමේ තියෙන හැකියාව අනුව තමයි ඒ අපහසුතාවය දැනෙන එක අඩුද වැඩිද කියලා තීරණය වෙන්නේ අපිට. එතකොට ඒ කියන්නේ ඒක දරා ගන්න පුළුවන් එක්කෙනා හොඳයි කියන එක නෙමෙයි. හැබැයි ඒක සාමාන්‍යයෙන් අර සිරුරේ තියෙන අපහසුතාවයන් අඩුයි එහෙම දරා ගන්න පුළුවන් වුණාම. එතකොට නැත්නම් සමහර ඕගොල්ලෝ දානවා හොස්පිටල් වුණත් ඇඩ්මිට් කරන්න වෙන තත්ත්වෙටම වමන යනවා අපිරියාව ඇති වෙනවා. එතකොට මේ සමහර අම්මලාගේ ශරීර මේ හෝමෝනයට ඉතාම සංවේදී. එතකොට ඒගොල්ලන්ට අර අපිරියාව වමනය කන්න බැරි තත්වය ඒක මුල් මාස 3 තියෙන පුළුවන්. ඒකත් ඒ වුණාට මුල් මාස 3න් පස්සේ ක්‍රමයෙන් ඒක අඩු වෙලා යන්න පුළුවන්. එතකොට මේකට මනෝවිද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. දැන් අපි ඔය කතා කළේ කායික පැත්තනේ. ඊළඟට අපි කතා කරන දේ තමයි මානසික විද්‍යාත්මක පැත්ත. දැන් අපි සාමාන්‍යයෙන් කාන්තාවක් ගත්තාම සාමාන්‍යයෙන් හරිම සියුම් මේගොල්ලෝ. එතකොට පොඩි දෙයටත් අපිට සමහර ලාවට දරා ගැනීමේ ශක්තිය ගොඩක් අඩුයි. එතකොට අපි සමහර අය ඉන්නවා අධිසංවේදී අය. කියන්නේ සමහර ඒ ස්වභාවයෙන්ම සිරුරේ වෙනස්කම් වලට ඒගොල්ලෝ ගොඩක් සංවේදී. අන්න ඒ වගේ අයට ටිකක් මේක බලපාන්න පුළුවන්. එතකොට අපිට සමහර ලාවට ගැප් ගැනීම නිසා අධික පළවෙනි පාරට වෙනවා නම් අධික බියක් මනසට ටිකක් ඇති වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එකක් වගේ දෙයක්. එතකොට ඒවා හින්දා මේ HCG හෝමෝන එක වැඩි වෙලා අපිට මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය හිතනවා තමාට අපහසුතාවයක් නැති එක. ඒක ලෙඩක්ද කියලා. නැහැ. එහෙම එකක් නැහැ. ප්‍රෙග්නන්ට් නාම කියලා ඔයාට වමන යන්න ඕනෙම නැහැ. ඔයාට අපහසුතාවයක් එන්න ඕනෙමත් නැහැ. හැබැයි ඔයාගේ කියන්නේ ඔයා එකෙන් හිතන්න ඔයාට අර වෙනස්කම් වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා කියන එක ගැන ඔයාට එකෙන් නිගමනයකට එන්න පුළුවන්. ඒ වගේම අපහසුතාවයේ තිබීමත් වැරද්දක් නෙමෙයි. මොකද ඒ අපහසුතාවය ක්‍රමක්‍රමයෙන් නැති වෙන්න පුළුවන්. ඒක හරි සාමාන්‍යයි. සාමාන්‍යයෙන් සති 12 14 වගේ කාලවලදී ඒක ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ මාස 3 පැන්නට පස්සේ ගොඩක් අයට ඒ තියෙන අපහසුතාවය නැති වෙලා යනවා. විශේෂම කරුණ තමයි ඔයාලට වමන ගියත් ඔයාලට අපිරියාව වුණත් නිවැරදි පෝෂණ රටාව අනුගමනය කරන්න ඕනේ
නැත්නම් ඒක බබාගේ වර්ධනයට බබාගේ වර්ධන ක්‍රියාවලියට ඒක ඍජුවම බලපානවා. මොකද ඊට පස්සේ අපිට හොස්පිටලයිස් වෙන්න වෙනවා. බබාට අපිට කන්න බැරුව අපිව වීක් වුණාම බබා ඊට වැඩිය බබාට ඒක බලපාන. ඒකට අම්මලා හිතන්න ඕනේ ඒ අපහසුතාවයේ තිබුණා කියන එක ගැටලුවක් නැහැ. හැබැයි වමනේ ගියත් නැතත් වැදගත්ම දේ ඔයාගේ පෝෂණය නිසිලට ලබා ගන්න. මොකද බබා අපිත් එක්ක ඍජුවම අපෙන් තමයි ඍජුවම පෝෂණය ලබා ගන්න. එතකොට අපි පෝෂණය ලබා ගන්න ඕනේ. හරියට විටමින්ස් ටික ගන්න ඕනේ. ඒ ටික කරන්න ඕනේ බබාව නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව එළියට අරන් එන්න. එතකොට ඔයගොල්ලෝ මුල් මාස තුනේ මේ වගේ ඔයගොල්ලන්ට ගොඩක් අපහසුතාව වෙන අය ඉන්නවා. ඒක සාමාන්‍ය ඇත්තටම දැන් ඔයගොල්ලෝ දන්නවා මේ HCG හෝමෝන් එකේ හින්දා තමයි ඔයගොල්ලන්ගේ ඇඟට මේ අපහසුතාවය ඇති වෙන්නේ. සහ ඒකේ එන අම්මලට සාමාන්‍යයෙන් පවුලේ කට්ටිය ටිකක් උදව් කරලා එයාගේ මනස චුට්ටක් හදලා ඒ මනස නිරවුල් වෙන දේවල් කරලා සහ මේ එයාට ටිකක් ඉතින් උදව් කරන්න ඕනේ ඇත්තටම. ඒ වගේම ඔයාලට ඒක අධික ලෙස තියෙනවා නම් මම කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මොකද ඒක ගොඩක් හොඳයි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක. එතකොට ඔයගොල්ලන්ට ડોක්ටර් උනත් පැහැදිලි කරලා දෙයි මේක ඇත්තටම ලෙඩක් නෙවෙයි කියන එක ගැන. සමහර මේක ලෙඩක් විදිහට දකිනවා. මේ එතකොට මේකේ අර ප්‍රශ්නේ කියන්නේ සමහර අම්මලාගේ සිරුරේ මේ හෝමෝන් එක වෙනස්කම් වලට සංවේදී නැහැ. හැබැයි සමහර අයට මේ හෝමෝන් එකේ සිරුර ඊටාම සංවේදී. එතකොට ඒ සංවේදී කට්ටියට මේක ගොඩක් බලපානවා. ඒක හින්දා මේ අර අපිරියාව වමනේ කියන දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරේ අම්මලට එන morning sickness and evening sickness එක ගැන. එතකොට මේ වගේ ඔයාලටත් අත්දැකීම් තියෙනවා නම් ඒ අත්දැකීම් වලින් ඔයාලා ලබාගත්තේ මොනවාද කියන එක ගැන මම මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මොකද ඒක අලුත් අම්මා කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි.